මං ගෙදර වැඩකාරි වගේ. ඔව්. මේ බැරි ලිබිලා. දාගත්තා. අපි කොටින්ද අපිට වෙනස් Hello guys, welcome to my YouTube channel. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අපි මේ යන්න හදන්නේ ට්‍රින්කෝ. අපි අරන් යන බඩු ටිකත් ලෑස්ති කරලා අපිත් රෙඩි වුණා යන්න. අපි මේ යන්නේ ඉවෙන්ට් එකකට. ඉවෙන්ට් එකකට උනාට අපි ඒකත් යන්නේ ට්‍රිප් එකක් වගේ තමයි. මොකද ට්‍රින්කෝ යනවා කියන්නේ ගොඩක් දුරයිනේ. මේ ඉන්නේ අපේ සෙට් එක. ඔයාලට පේනවනේ වෑන් එක ෆුල් පැක් වෙලා තියෙන්නේ. අපි හයිවේ එකට දාලා මේ යන ගමන්. ඉතින් මෙතන තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නැවැත්තුවේ. මෙතනට කියන්නේ හෙලබජුන් කියලා. ඔයාලත් හෙල්දි ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක් try කරන්න කැමති නම් මෙතන ඔයාලට මම recommend කරනවා. මෙයාලගේ branches හැමතැනම වගේ තියෙනවා. සමහර විට ඔයාලා ගිහිල්ලත් ඇති. මමත් දෙතුන් තැනකට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම එයාලගේ කෑම හරිම රසයි. ඔයාලා ගිහිල්ලා නැත්නම් ඔයාලා try කරලා බලන්න. මම ගත්ත කොල කැඳ එකක් මම ආරාසයි කොල කැඳ බොන්න. මේ තැන නම් මට හරියටම මතක නෑ. කොහොම හරි මේක හම්බෙන්නේ කන්තලේ පැත්තට යද්දි මේ පාරේ දිගටම මීකිරි තියෙනවා. අපේ ළමයි කොහොමත් ආසයි මීකිරි කන්න. ඒක නිසා අපි මෙතන නවත්තලා මීකිරි කාලා ආයෙත් යන පිටත්. මේ තියෙන්නේ කන්තලේ ලේක් එක. අපි යන පාරෙම තමයි මේක තියෙන්නේ. ලස්සන නිසා එතන චුට්ටක් නෑතුවා. එතන මාරම ලස්සනයි. ඉතින් අපි කට්ටිය එතන ෆොටෝස් ගත්තා. ඒක නිසා චුට්ට වෙලාවක් එතන හිටියා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා. මේ තමයි අපි අද ලන්ච් එක ගන්න ආවේ. කන්තලේ එයාෆෝස් රෙස්ටොරන්ට් එක. මේ ඉන්නේ අපේ සර්. ගෙස් කරන්න බලන්න අපි දැන් කොහෙද ඉන්නේ කියලා. අපි දැන් ඇත්තටම ට්‍රින්කෝ වලට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේ කෝණේශ්වරම් යන්න තමයි හදන්නේ. ට්‍රින්කෝ වල මේ වගේ මොනරු මුවෝ හැමතැනම ඉන්නවා. අපේ පැත්තේ පාරවල් වල බල්ලෝ පූසෝ ඉන්නවා වගේ තමයි මෙහෙ හැමතැනම වගේ පාරවල් වල මුවෝ මොනරු ඉන්නවා. එයාලා ගොඩක් හීලයි. මේ තමයි කෝණේශ්වරම් කෝවිලට යන පාර. අපි ඉවෙන්ට් එකකට ආවා වුණත් අපි ට්‍රින්කෝ වල යන්න පුළුවන් හැමතැනටම වගේ යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ.
මෙහෙම තමයි අපි හැමෝම කෝවිලට යන ඩ්‍රෙස් උනේ. අපි ගොඩක් කැමති ඇත්තටම ටැමිල් විදියට අඳින්න. ඉතින් ඒ හම්බුන chance එක ඉතින් ඒ විදියට ගත්තා. අපි ආව මල් මාල ගන්න. කීයද මම? ගන්නද? ගන්න. මල් මාල කීයද කිව්වේ? 500. මංගව තියෙනවා 600. හා. පොඩි කාලේ මෙහි ආව එකපාරක්. එච්චර මතක නැහැ පොඩි නිසා. අවුරුදු ගානකට පස්සේ මේ ආවේ. මේ තියෙන්නේ මිනිස්සු දරුපල බලාපොරොත්තුවෙන් දෙවියන්ට ගැට ගහපු තොටිලි. එයාලා බාර වෙන්නේ මේ විදිහට ලී වලින් හදපු තොටිලි ගැට ගහලා. මේ තමයි අපි ඉන්න තැන ඉඳන් බීච් එකට යන්න තියෙන පාර. අනිත් අය නම් උදේ නැගිටින්නේ නැහැ. මමයි සර්වි හර්ෂී විතරයි යන්නේ. තව අපේ ඩ්‍රයිවර් අයියයි. දැන් උදේ 7:45ට වගේ. හිතනවා කළු වෙන්නේ නැති වෙයි කියලා මේ ආවේ කියලා. මෙන්න ඉන්න යාළුවෝ ටිකක්. අපි දැන් බීච් එක ළඟටම ආවා. දැන් තමයි අපි බීච් එකට වයින් යන්නේ. වෙලාව දැන් කීයද? 9 විතර යන්න නැත්නම් ඉවරයි. අපි උදේ කෑම කන්න ආවේ මෙහෙට. මේක ටැමින් කඩයක්. මේවා තමයි තියෙන්නේ. උදෙන්ම නැගිටලා බීච් එකට ගියපු නිසා බීච් එකෙන් එළියට ආවේ හොඳටම බඩ කියන්නේ. ඊට පස්සේ අනිත් ඒවත් එක්කගෙන ආවා මෙතනට කන්න. අපි මෙතනින් උදේට කාලා දවල්ට කෑමත් ඕඩර් කරලා තමයි ගියේ. ඉන්න තැනට. මොකද හවස් වෙද්දී අපි ඉවෙන්ට් එකට යන්න ඕන නිසා. මට ඕනේ මෙයාට කෝබනද? දැන් ඕනේ මම.
අපි හවස 4 වෙද්දී ඉවෙන්ට් එක තියෙන තැනට ආවා. ඉවෙන්ට් එක තිබ්බේ නිලාවේලි බීච් හොටෙල් එකේ. අපි මුලින්ම කරේ ඇවිල්ලා අපේ බඩු ටික චේන්ජ් රූම් එකෙන් දාලා බීච් එකට ගියා. අපි බීච් එක පැත්තට යද්දී එයාලා අපිට මේ විදියට ලස්සනට ටී ඇරේන්ජ් කරලා තිබ්බා. නුඹට දුන්නු ආලේ ආයි ගන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹව පේනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි විසව මාගේ මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම ගන්තෙර ළඟට නුඹ එනවාද දන්නවා නුඹ නොයනා වග දන්නවා නුඹ නොයනා වග හී හවසත් හැඬුවා මම හී හවසත් හැඬුවා මම මෙහෙම තමයි ඉවෙන්ට් එකේ ඩිනර් එක ඇරේන්ජ් කරලා තිබ්බේ. ඉවෙන්ට් එකේ වීඩියෝ මුකුත්ම නම් ගන්න හම්බුන්නේ නැහැ. මොකද ඉවෙන්ට් එක වෙලාවේ ෆෝන්ස් අපේ අතේ තිබ්බේ නැහැ. ඉතින් අපි ලස්සනට ඉවෙන්ට් එක ඉවර කරලා that same night අපිට කොළඹ යන්න වුණා. මොකද අපිට තව ඉවෙන්ට් එකක් තිබ්බ පහවදා නිගම්බවල. ඉතින් ඒක නිසා තව මොකද ප්ලෑන්ස් තිබ්බේ නැහැ ඩ්‍රින්ක් වල. අපි යන්න පිටත් වුණා. Okay guys, I'll see you in my next vlog. Bye.